බලපෑමේ ජනතාව ඡන්ද කොට්ටාස 25කින් 25ම ජනගහනය කරලා ජාතික ජනබලවේගය වෙනම ප්‍රාදේශීය සභාවේ සමස්ත බලය හිමිකර දුන්නා. ඒ හිමිකර දීම ඇතුලේ අපි දැවැන්ත වගකීමක් උනමත තබාගෙන ඒ සම්බන්ධයෙන් ඉතාම හොඳ සිහියෙන් අවබෝධයෙන් ඒ ජනතාවගේ අවශ්‍යතා ඉෂ්ට කරන්න අවශ්‍ය කටයුතු කරන කල්පනා කරමින් තමයි මේ අයවැය ලේඛනය අතරම සකස් කරේ. අපි දන්නවා මේ මොහොත අපි මාස 5ක වගේ කාලයක් මේ සභාවේ පාලනය බාර අරගෙන මේ මංගල අයවැය ඉදිරිපත් කරද්දී අපි ඉන්නේ සංක්‍රාන්ති සමයක. මාස 6ක අයවැයක් මාස 6ක දුර කාලයක් මාස 5කට ආසන්න මේ දුර කාලය ඇතුලේ මේ රටේ දැවැන්ත වෙනස්කම් ප්‍රමාණයක් සිදු කරමින් නිෂ්පාදන ආර්ථිකයකට මේ රට ගමන් කරවීමට අවශ්‍ය දායකත්වයක් දෙන්න අවශ්‍ය ප්‍රතිසංස්කරණ කරමින් පවතින මොහොතක්. මේ රටේ අවුරුදු දශක 7ක දේශපාලන ඉතිහාසය ඇතුලේ අපිට දැවැන්ත වෙනසක් කරන්න මේ රටේ ජනතාව පහුගිය ජනාධිපතිවරණයේදී අනුකුමාර දිසානායක සහෝදරයව මේ රටේ ජනාධිපති කරා. ඒ වගේම එතනින් නොනැවතී පහුගිය මහමැතිවරණයේදී 159ක අතිවිශේෂ ජයග්‍රහණයක් මේ රටේ ජනතාව ලබා දුන්නා. එතනිනුත් නොනැවතී පළාත් පාලන මැතිවරණය ඇතුලේ බහුතර පළාත් පාලන ආයතන ප්‍රමාණයක බලය මේ රටේ ජනතාව අපිට ලබා දුන්නා. ඒ නිසා ජාතික ජනබලවේගයේ විදිහට අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට දශක ගණනාවක් මාරුවෙන් මාරුවට පිරිමාරුවට කරගෙන ආපු දේශපාලන කියලා මේ රටේ ජනතාව නව දේශපාලන සංස්කෘතියක් බලාපොරොත්තු වෙන අපේ රටට නව ජනවරමක් ලබා දුන්නා. මම හිතනවා මේ ජනවරම ගැන ඉතාම හොඳින් කියවමින් ඒ සඳහා තවදුරටත් ජනතාව රවට්ටන්න නැතුව නිවැරදි විද්‍යාත්මක දත්ත මත යෝජනා සකස් කරමින් ඉන්න මොහොතක තමයි අපි මේ අයවැය ඉදිරිපත් කරන්නේ. ඒ වගේම තමයි මම කියන්න ඕන මේ දේශපාලන සංස්කෘතිය ඇතුලේ අපිට මම මේක 2018 ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා කියන මේ සභාව ඇතුලේ ඉන්න මොහොතේ අපි දැක්ක සමහර කමිටු වල හිටපු සමහර මන්ත්‍රීවරු ප්‍රභූත්වය ආරූඪ කරගෙන හිටියේ. ප්‍රභූත්වය ආරූඪ කරගෙන තමුන් එද්දි සර් කියන්න ඕන. වඳින්න ඕන දන ගහලා. සමහර නිලධාරි මේ සභාවේ මට අද කියනවා නිලධාරි. අපිට වඳින්න ඕන අහවල් මන්ත්‍රී එද්දි අන්න එහෙම පාදල දේශපාලන සංස්කෘතිය විකෘති මනෝභාවයක් එක්ක. මේ දේශපාලන සංස්කෘතිය ඉවර කරන්න අපිට හැකි වෙලා තියෙනවා මේ විදිහට. මේ කෙටි කාලය තුල අපි මේ දේශපාලන සංස්කෘතිය අවසන් කරලා තියෙනවා. ඒ වගේම ඉහළ සිට පහළට මේ ප්‍රභූ දේශපාලනය සඳරු තල වලින් පිටට බස්සලා අපිට පුළුවන් වෙලා තියෙනවා ජනතාවට වග කියන ජනතාව එක්ක එකට උරෙනුර ගැටමින් වැඩ කරන සාමාන්‍ය පොදු ජනතාවත් එක්ක മന്ത്രിවරයා කියන්නේ තවදුරටත් ප්‍රභූවරයෙක් නෙමෙයි ජනතා සේවකයෙක් කියන කාරණාව මේ මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කරන්න අපිට හම් වෙලා තියෙනවා. මම හිතනවා ඒ වෙනකොට තිබිච්ච අර മന്ത്രിවරයෙක්ට ආරූඪ කරලා තිබු හાર્ඩ් බෝඩ් වීරත්වය ඒක නැති කරන්න අපි දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා තියෙනවා. අපි ඒව අත්දැක්ක පහුගිය දශක ගණනාවල. ඒ වගේම තමයි මේ දේශපාලන සංස්කෘතිය නිමා කරන්න ජනතාව ගත්ත තීන්දුවත් එක්ක අපි දැඩිසේ හිතේ අදිෂ්ඨාන කරගෙන ඉන්නවා මේ රටේ පමණක් නොවේ අපේ වෙන්නප්පුව බල ප්‍රදේශයේ වෙන්නප්පුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සමස්ත ජනතාව සහ ඒ ජනතාවගේ දරුවන්ගේ හීන බලාපොරොත්තු මේ දරුවන්ගේ එහෙම නැත්නම් තරුණ තරුණියන්ගේ යෞවනයන්ගේ හීන බලාපොරොත්තු වලට අරුතක් එක් කරන්න ඕන මේ වෙන්නපුව ප්‍රාදේශීය සභාව. අපිට ජාතික වශයෙන් වැඩ හැදෙනවා ඒවට. හැබැයි වෙන්නපුව ප්‍රාදේශීය සභාවක් විදිහට අපිට ඒකට ජාතික වැඩපිළිවෙලට අවශ්‍ය දායකත්වය දෙන්න අපි බොහොම දැඩිසේ අධිෂ්ඨාන කරගෙන ඉන්නවා මේ ශ්‍රම බලකාය ඉදිරියේදී මේ රට බාර ගන්න ඉන්න තරුණ ප්‍රජාව. අපේ දුවදරුවන්. ඒ නිසා තමයි දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කරලා තියෙන ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මේ රටේ මත්ද්‍රව්‍ය තුරන් කිරීම. අයිස් කන්ටේනර් පිටින් අහුවෙද්දී අයිස් ගබඩා පිටින් മന്ത്രിවරු අත්අඩංගුවට ගද්දී ජාවාරම්කාරයෝ අත්අඩංගුවට ගද්දී පාතාලේ ඉන්න මිනිස්සුම අත්අඩංගුවට ගද්දී ඔවුන් ඉලක්ක කරලා තිබ්බේ මේ රටේ තරුණ පරපුර එහෙම නැත්නම් අපේ වෙන්නප්පුව බල ප්‍රදේශයේ පාසල් වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් කියන එක අමතක කරන්න බෑ අපිට. අද ඔබෙත් මගෙත් සියලුම දරුවෝ අපි හැමෝටම දරුවෝ ඉන්න දෙමාපිය විදියට එහෙම නැත්නම් අපේ අයියලා නංගිලා ඉන්න පුරවැසිය විදියට අපි හිතේ බයකින් ජීවත් වෙනවා මගේ දරුවා කොයි තැනකින්
මේකට ඇබ්බැහි කරගනීද? එහෙම නැත්නම් කොයි තැනකින් මගේ දරුවෝ මේකට බිලිගනීද? හැබැයි මේ පිටිපස්සේ හිටියේ මහා හස්තයක්, අඳුරු හස්තයක් ඇතුලේ. අද ඒ වෙනුවෙන් ක්‍රියා කරන්න ජාතික ජන බලවේගයේ විදිහට අපි වෙනව ප්‍රාදේශ සභා බල ප්‍රදේශය තුලත් මේ වෙද්දී අවශ්‍ය වැඩපිළිවෙල සහ නීති අංශ වලට අවශ්‍ය සහයෝගය විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාව ඒ වගේම පොලිසිය මේ සියලු දෙනාටම අවශ්‍ය සහයෝගය ලබා දෙමින් අපි දේශපාලන නායකත්වය ලබා දෙමින් ඉන්න මොහොතක තමයි අපි මේ අයවැය ඉදිරිපත් කරන්නේ. ඉතින් මම 2026 යෝජනාව සම්බන්ධයෙන් මේ 2026 අදාළ අයවැය යෝජනාව වෙන්නකො ප්‍රාදේශ සභාවට අදාළව මම මේ විදිහට ඔබ හම්බෙන්න හදනවා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට සමගාමීව ව්‍යවස්ථාපිත ආදායම් සහ රජයේ ප්‍රධාන වැටුප් ප්‍රතිපූර්ණ මතම යැපීමෙන් මිදී සේවා සහ නිෂ්පාදන අංශයන් දෙකෙන්ම ආදායම් උත්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් දත්ත තොරතුරු මත සංවර්ධන සැලසුම් සකස් කර විද්‍යාත්මක පදනම මත පිහිට වූ ආදායම් උත්පාදිත ක්‍රියාවලියකට අවතීර්ණ වීම 2026 වර්ෂයේ මාගේ ප්‍රධානම අරමුණ සහ අභිලාෂයයි. එමගින් පහසුකම් සපිරි යහපාලිත පුරවරයක් යන වෙන්නක්කෝ ප්‍රාදේශීය සභාවේ දැක්ම වචනේ පරිසමාප්ත අර්ථයෙන් යථාර්ථයක් බවට පත් කරමින් 1987 අංක 15 දරන ප්‍රාදේශ සභා පනතේ විධිවිධාන රීති සහ අතුරු ව්‍යවස්ථා ප්‍රකාරව සියලු පහසුකම් වලින් පූර්ණ සුඛ විහරණයක් සහිත සෞඛ්‍ය සම්පන්න සමාජ ජීවිතයක් බල ප්‍රදේශයේ ජනතාවට ලබා දීම පමණකින් නොනැවති අල්ලස දූෂණය වංචාව මුලින් උපුටා දමා කාර්යක්ෂම විනිවිදභාවයෙන් යුත් සුහදශීලී ගෞරවනීය සේවාවක් ලබා දීමට අධිකම් කර ඇත්තේ. තවද ප්‍රාදේශ සභාවේ